ඔයාලා දන්නවද මෙන්න මෙහෙම සිදුවීමක් වෙලා තියෙනවා. ඒ තමයි 11 වසරේ ඉගෙන ගන්න දැරියගේ හෝ පෙරේදා හදිසි අසනීප වෙලා රෝහල් ගත කරනවා. ඒ රෝහල් ගත කරායින් පස්සේ මේ අසනීප සම්බන්ධව වෛද්‍යවරයා අහනවා මොකද්ද මෙහෙම වෙන්න හේතුව කොහොමද උනේ මොකද්ද උනේ කියන එක. ඒ උනායින් පස්සේ මේ දැරිය සම්පූර්ණම කතාව කියනවා. මේ දැරිය අවුරුදු 3ක් තිස්සේ දරුණු ලෙස ලිංගික අපයෝජන ලක් වෙච්ච දරුවෙක්. ඉතින් හොයාගෙන යනවා මේ කවුද කාගෙන්ද උනේ කියලා. ඒ උනායින් පස්සේ දැරිය සම්පූර්ණ විස්තර වෛද්‍යවරයාට කියනවා කාගෙන්ද මේක උනේ කොහොමද උනේ කොයි කාලෙද උනේ කියන එක. ඒ අනුව දඹගල්ල පොලිසියේ පොලිස් නිලධාරියෙක් මේ සිදුවීමට සම්බන්ධයි කියලා අත්අඩංගුවට ගන්නවා මොනරාගල පොලිසියෙන් අරන් පරීක්ෂණ කටයුතු මේවටත් පවත්වනවා කියලා තමයි ආරංචි හම්බෙන්නේ. එතකොට දැන් ඔය කට්ටිය බලාගෙන ඉන්න ඇති මේ කවුද කරේ කියන එක දැනගන්න. ඒතර මේ අපරාධය කරලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 3ක් තිස්සේ මේ දැරියගේම තාත්තා. ඒතර මේ දැරිය මේ අපයෝජනය කරලා තියෙන අවුරුදු 3ක් තිස්සේ තමන්ගේම පියා විසින් බාරපතල ලෙස ලිංගික අපයෝජන ලක් කරලා තියෙනවලු. ඉතින් බලන්න මේකෙන් අපි හැමදාම කතා කරන්නේ දරුවන්ට වෙන අසාධාරණකම් දරුවන්ට සමාජය තුළ වෙන ලිංගික අතවරකම්. ඉතින් මේවා හුඟක් උනේ පිටතැන් වලින් නෙවෙයි. ඔයා හොඳට බලන්න දැන් අද අපේ රටේ දරුවෙක්ට කොහෙද ආරක්ෂාවක් තියෙන්නේ? තමන්ගේ ගෙදර තුල තමන්ගේ ගෙදර තමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්නකොට තමන්ගේ පවුලේ අයගෙන් තමන්ගේ පියාගෙන් මේ විදිහට අතවරට ලක් වෙනවා නම් දරුවෝ ඉස්කෝලේ ඉගෙන ගන්න ගියාට පස්සේ ඉස්කෝලේ සහ උපකාරක පන්තියට යන ඒ තැන් වල ඉන්න ගුරුවරුන්ගෙන් දරුවෝ මේ විදිහට අපයෝජනට ලක් වෙනවා නම් පන්සලට ගියාට පස්සේ ඒ ඇස්සේ ඒ තුලදී ස්වාමීන් වහන්සේලාගෙන් මේ විදිහට දරුවෝ අපයෝජනට ලක් වෙනවා නම් නීතිය රකින්න ඉන්න මිනිස්සුන්ගේ මේ විදිහට දරුවෝ අපයෝජනට ලක් වෙනවා නම් තවත් දරුවන්ට කොහෙද ආරක්ෂාව කියලා දැනක්. ඔයා හිතනවාද මේ රටේ ඔයාගේ වගේ දරුවන්ට මේ විදිහට අපි හිතන තරම් ආරක්ෂාවක් තියනවා කියලා? නෑ. ඒ නිසා තමයි නිතරම මාධ්‍යයෙන් කියන්නේ ඔයාගේ දරුවා කොහේ හරි යනවා නම් වෙන ඔයාගේ දරුවාගේ යම්කිසි වෙනසක් නිරීක්ෂණයට ලක් වෙනවා නම් අනිවාර්යෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට දෙපාරක් හිතන්න. මොකද අම්මා විශ්වාස කරන්නත් බැරි කාලයක් අද තියෙන්නේ. තාත්තා විශ්වාස කරන්නත් බැරි කාලයක්. අම්මගේ හිත උදින කට්ටිය දැකලා ඇති ඕනතරම් දරුවෝ ගඟේ මොහොතේ දාලා තැන් තැන් වල දාලා යන අම්මලත් ඉන්නවා. නැතුව නෙවෙයි. එතකොට මෙන්න මේ වගේ අමන වැඩ කරන අමන තිරිසන් වැඩ කරන තාත්තලාත් ඕනතරම් මේ රටේ ඉන්නවා. ඉතින් තමන්ගේ දරුවෝ තමන්ගේ පණට වඩා ආරක්ෂා කරන අම්මලා තාත්තලා මේ රටේ නැතුව නෙවෙයි. ඉතින් මේ වගේ අසමජ්ජාති මිනිස්සු ඒ අතරින් පතර ඉන්නවා. ඉතින් මේ මිනිසුන්ගෙන් තමයි අපේ දරුවෝ විශේෂයෙන් බේර ගන්න තියෙන්නේ. ඉතින් පරිස්සමෙන් ඔයාගේ දරුවා කොහෙද යන්නේ මොකද කරන්නේ දරුවගේ වෙනසක් තියනවද වෙනදට වඩා මේ හැම දෙයක් ගැනම හොඳ සුපරීක්ෂාකාරී වෙන්න කියන එක මේ වීඩියෝ එක ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරනවා.